ආයිබෝවන් අපායෙන් දිව්‍ය ලෝකයට ගිය දකුණු කොරියාවේ කතාව. එම වීඩියෝ මාලාවේ පළවෙනි කොටස අපි ඉදිරිපත් කරා. දැන් අපි ඉදිරිපත් කරන්න යන්නේ එහි දෙවෙනි කොටස. පළවෙනි කොටස නැරඹුවේ නැති ඔයාලට යෝජනා කරනවා එහි පළවෙනි කොටස නරඹන්න කියලා. අපි එහිදී කතා කරා දකුණු කොරියාව 1960 සිට 2000 දක්වා තමන්ගේ ප්‍රතිපත්ති එහෙම නැත්නම් උපාය මාර්ග 4 පාරක් වෙනස් කරා. ඒ වෙනස් කරේ එදා තිබුණු බාහිර සහ අභ්‍යන්තර සාධකයන් මත. එතකොට බලමු මොනවද මේ උපාය මාර්ග සහ ඇයි ඒව වෙනස් කරේ කියලා. පළමුව 1960 දී අපනයනයේ මත පදනම් වූ කාර්මික සංවර්ධනය. දෙවනුව රසායනික සහ විශාල යන්ත්‍ර උපකරණ සංවර්ධනය. තෙවනුව නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය සහ ඉහළ තාක්ෂණයෙන් යුත් කර්මාන්ත සංවර්ධනය. සිව්වෙනුව අවස්ථා දෙකකදී යොමු වෙනස් කරා ගෝලීයකරණය සහ ව්‍යුහාත්මක වෙනස්කම්. ඒ එක්කම තව කාලයක් ගියාට පස්සේ යොමු වෙනස් කරා ගෝලීයකරණය සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධ කර්මාන්ත ප්‍රවර්ධනය. පළවෙනි ප්‍රතිපත්තිය අපනයනය සඳහා වූ කාර්මික සංවර්ධනය. අපි දන්නවා දකුණු කොරියාව මුලින්දලම ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය වුණේ ඉන්වර්ට් ලොකින්. ඒ කියන්නේ දේශීය නැඹුරුවක් සහිත ආර්ථික ප්‍රතිපත්තියක්. ඒ නිසා ඔවුන් වැඩිපුර නිෂ්පාදනය කරේ ආනයන ආදේශක භාණ්ඩ. නමුත් මේ තුලින් විශාල ආර්ථික පරිහානියකටපත් වුණා. මොකද ගෙවුම් සොයසේ ගැටලු ඒ වගේම ඔවුන්ගේ කරන්සි කියන්නේ කරන්සිය ඇමරිකන් ඩොලරයකට සාපේක්ෂව පහළ ගියා. මේ කරුණු සලකා බලලා හමුදා රජය තීරණය කරා අපි යන්න ඕන එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් කර්මාන්ත කියලා. ඒ කියන්නේ අවුට්වර්ඩ් ලුකින් ඉකොනොමියක්. එහිදී හමුදා රජය අපි කලින් කතා කර කොරියානු ඉකොනොමික් ප්ලෑනින් බෝඩ් එකේ උපදෙස් මත තීරණය කරා හැකි සෑම අවුරකින්ම භාණ්ඩ නිෂ්පාදනය කළා එක්ස්පෝර්ට් කරන්න. එතකොට උන්ට ඒ අවස්ථාවේදී තිබුණ එකම එක සාපේක්ෂ වාසිය තමයි cheap labor. එහෙම නැත්නම් අඩු ශ්‍රමය. එය භාවිතා කරලා ඔවුන් තීරණය කරා light engineering products එක්ස්පෝර්ට් කරන්න. ඒ ඉතාමත් සාර්ථක විදිහට උන් පටන් ගත්තා. ඔවුන්ට මෙහිදී විශේෂ ගැටලු කීපයක් තිබුණා. ඒ ප්‍රධානම ගැටලුව තමයි skill labor. එහෙම නැත්නම් පුහුණු ශ්‍රමයක් නොමැතිකම. ඒකම තාක්ෂණයත් ඔවුන්ට ගැටලුවක් තිබුණා. ඒ සඳහා ඔවුන් ඉක්මනින්ම ක්‍රියාත්මක වුණා. කාර්මික විද්‍යාල රජයේ ෆන්ඩ් එක පාවිච්චි කරලා පටන් ගත්තා. ඒ එක්කම පුජ්‍යලික අංශයට කාර්මික විද්‍යාල හෝ තාක්ෂණික ආයතනය පටන් ගැනීම සඳහා සියලු ත්‍රිදීමනා දුන්නා. මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්න ඕන කොරියානු රජය මෙම අපනයන කරුවන් හට දෙන්න පුළුවන් සෑම ආකාරයකින්ම ඔවුන්ගේ සහයෝගය ලබා දුන්නා. ඔවුන්ට වඩාත්ම ගැටලුකාරී වුණේ ඉහළ පොඩි අනුපාතයක් එදා තිබුණා කොරියාවේ 120ට වඩා ඉක්ම වූ ඒ තත්ත්වය තුළ කොරියානු රජය තීරණය කරා අපනයන කරුවන්ට 106ක ණය යෝජනාවක් නිකුත් කරන්න. ඒ එක්කම ඔවුන්ට වෙනම බදු සහන සහ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය භාණ්ඩ පිටරටින් ගෙන්නවනවා නම් ඒ කියන්නේ ආයනයනය කරනවා නම් ඉන්ටර්මීඩියට් ප්‍රොඩක්ට්ස් ඒ සඳහා සම්පූර්ණයෙන් බදු වලින් නිදහස් කරා. මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්න ඕන කොරියානු ජනාධිපති යමක් කියලා නිකන් නිලධාරීන්ට පටවන කෙනෙක් නෙවෙයි. ඔහු සෑම මාසක සැරයක්ම අපනයන ප්‍රගති වාර්තාව ජනාධිපතිතුමා විසින්ම තමයි මේක ක්‍රියාත්මක කරේ. එතකොට අපනයන කරුවන්ට තියෙන සෑම ප්‍රශ්නයක් ගැනම සාකච්ඡා කළ ඒ වෙලේම විසඳුමක් ලබා දුන්නා. මේ අවුරින් කොරියාවේ ලයිට් ඉන්ජිනියරින් එක්ස්පෝර්ට් ඉතාමත්ම ඉහළ මට්ටමින් ක්‍රියාත්මක වුණා. මේ කාලයේ වෙනකොට තවත් විශේෂ සිද්ධියක් කරා. ඒ මොකද්ද? කොරියාව තීරණය කරා ඉතා වැදගත් කර්මාන්ත කියලා කර්මාන්ත කීපයක්. ඒවට කියන්නේ ස්ට්‍රැටජික් ප්‍රොඩක්ට්ස් කියලා. ඒව තමයි ඔටෝමොබයිල්, ඉලෙක්ට්‍රොනික්, පෙට්‍රෝකෙමිකල්ස්, ස්ටීල් මෙන්න මේ කර්මාන්ත ආනයන ආදේශකයක් වශයෙන් පටන් ගත්තා. මොකද මේක ඔවුන්ට සෑම අතින්ම වැදගත් වුණා.
ඔවුන්ගේ විශේෂ සිතුවිල්ලකුත් තිබුණා උතුරු කොරියාවෙන් සම්කිසි ප්‍රහාරයක් එල්ල වෙයි කියලා. ඒකටත් එක්ක තමයි මේ භාණ්ඩ නිෂ්පාදනය කරේ. කොහොම හරි ඒ භාණ්ඩ ආනයන ආදේශකයක් විදිහට තමයි පටන් අරගෙන දිගටම ගියා. ඒ එක්කම අර එක්ස්පෝර්ට් කරන ලයිට් කිජරින් නිෂ්පාදන ඉතා හොඳට ඒ කර්මාන්තය කරගෙන ගියා. මෙහෙම යනකොට ඔවුන්ට යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් මතුවුණා. ප්‍රධානම ගැටලුව තමයි මේ භාණ්ඩ එක්ස්පෝර්ට් කරපු සංවර්ධිත රටවල ඇතුළෙන්ම ආව විරෝධතාවයක් මෙම ලේබර් ඉන්ටෙන්සිව් භාණ්ඩ ලබා ගැනීම තමන්ගේ රටේට ගැටලුවක් කියලා. ඒකම කොරියාවටත් ඊට එහා තාක්ෂණින් යුත් භාණ්ඩයන් නිපදවීම සඳහා අවශ්‍යතාවයක් පැමිණුවා. මොකද දැන් කොරියාව කියන්නේ 60 දශකයේ අවසාන වෙනකොට ලාභදායී ශ්‍රමයට එහා ගියපු පුහුණු ශ්‍රමයක් තිබුණා. ඒක නිසා වුන්ට අවශ්‍ය වුණා එම ඉහළ තාක්ෂණයෙන් යුත් භාණ්ඩ නිෂ්පාදනය කරන්න. 60 දශකයේ පුරාවටම කොරියාවට තිබුණේ එකම එක තේමා පාඨයයි. අපනයනය තුලින් දේශය ගොඩනැගීම. නේෂන් බිල්ඩින් බයි එක්ස්පෝර්ට්. කොරියාව ඒට අනුවර්තනය වෙලා රට දියුණු කරා. කොරියානු රජය 1970 සිට තමන්ගේ ප්‍රතිපත්තිය වෙනස් කරා රසායනික සහ විශාල කර්මාන්ත ආරම්භ කිරීම. ඇත්තටම කොරියානු රජය මේ පටන් ගත්තේ 60 දශකයේ අවසානයේ ඉඳලා. ඔවුන් ඒක පටන් ගත්තේ ආනයන ආදේශන නිෂ්පාදනයක් වගේ. ඒ සාර්ථක වූ නිසා තමයි කොරියාවට ශක්තියක් තිබුණේ අපිට මේ කර්මාන්තයෙන් දිගටම යන්න පුළුවන් කියලා. එතකොට ඒකට විශාල තාක්ෂණයක් අවශ්‍ය වුණා. ඒ එක්කම විශාල ප්‍රාග්ධනයකුත් අවශ්‍ය වුණා. මේ කාලවකවානුවේදී කොරියාවට ආධාර දුන්නු විශේෂයෙන්ම ලෝක බැංකුව ඔවුන් පවසුවේ කොරියාවට මේක කරන්න බෑ කියලා. ඉහළ තාක්ෂණින් යුත් කර්මාන්ත. ඒ කියන්නේ උන් කර්මාන්ත විදිහට තෝරගත්තේ නැව් නිෂ්පාදනය, ෂිප් බිල්ඩින්, ඔටෝමොබයිල්, පෙට්‍රෝ කෙමිකල්ස්, ස්ටීල්, ඉලෙක්ට්‍රොනික් මේ කර්මාන්ත පහ. ඊට අමතරව ෆර්ටිලයිසර් පෝර නිෂ්පාදනයත් උන් පටන් ගත්තා. එතකොට මේ සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අදහස වුණේ කොරියාවට මේක කරන්න කොහෙත්ම බෑ. කොරියාව ඉතාමත් අවදානම් තත්ත්වයක් ලබා ගත්තා කියලා මේ තුලින්. නමුත් හමුදා රජයේ ප්‍රධානියා ඒ කියන්නේ රටේ ජනාධිපතිය ඉතාම විශ්වාසයෙන් කිව්වා අපට මේක කරන්න පුළුවන්. අපට අරමුදල් විතරක් සපයන්න ඉතිරි ටික ගැන අපි බලා ගන්නවා. දැන් කොරියාව තියෙන්නේ අඩු ලේබර් මට්ටමකින් නෙමෙයි කොරියාවේ ශ්‍රමය උසස් මට්ටමක තියෙනවා. ඒ එක්කම ප්‍රාග්ධනයට ණය ගන්න ඒ කට්ටිය කැමතියි කියලා. කොරියාව මෙම කර්මාන්ත හඳුන්වලා ලැබුවේ දේශයට අත්‍යවශ්‍ය කර්මාන්ත ලෙසටයි. ඒ අනුව කොරියන් රජය සෑම විටම කර්මාන්ත කරුවන්ට අවශ්‍ය මුල්‍යමය එහෙම නැත්නම් ප්‍රතිපත්තිමය සහ කළමනාකරන උපදෙස් සහ සහයෝගය ලබා දුන්නා. ඇත්තටම මේ කර්මාන්ත සඳහා තාක්ෂණය සහ පරීක්ෂණය ඉතාමත් ඉහළින් අවශ්‍ය වෙනවා. රජය විසින් මේ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණ කණ්ඩායම් යෙදුවා. ඒ එක්කම එම ආයතනවල වෙනම පරීක්ෂණ ආයතන පටන් ගැනීම සඳහා ආධාර ලබා දුන්නා. මීට අමතරව ඉන්ඩස්ට්‍රියල් කොම්ප්ලෙක්ස් එහෙම නැත්නම් කර්මාන්ත පුරවල් ආරම්භ කරා. මේ අයුරින් දිම් සහයෝගය මතම ඒත් එක්කම තාක්ෂණය අපි කිව්වා ජපානයෙන් ලබා ගත්තා කියලා. ඒ ජපානයෙන් ලබාගත් තාක්ෂණයත් එක්කම ඔවුන් නීති රීති ඇති කරා අනපනත් ඇති කරා කොහොමද මේ කර්මාන්ත තවදුරටත් ඉදිරියට ගෙනියන්නේ කියලා. ඒ සියල්ලම වාගේ ඔවුන් ලබාගත්තේ ජපානයෙන්. ඇත්තටම 1974 දී කොරියානු රජය සබ් කොන්ට්‍රැක්ට් ඇක්ට් එක පාස් කරා. මොකද පොඩි ආයතනත් කොහොමද මේ විශාල යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන අයට අවශ්‍ය කම්පෝනන්ට් එහෙම නැත්නම් පාර්ට් නිෂ්පාදනය කරලා ලබා දීම පිළිබඳව විධිමත් විදියට කාර්ය කිරීම සඳහා සබ් කොන්ට්‍රැක්ට් ඇක්ට් එකක් පාස් කරා 1974 වර්ෂයේදී. ඒ ක්‍රමයක් මගින් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තා. ඒ අනුව කොරියාවේ මෙම රසායනික සහ විශාල යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදන කර්මාන්ත ඉතාමත් ඉහළ මට්ටමට පත් වුණා. එතකොට කොරියාවේ කර්මාන්තවල වැටුප් වැඩි වුණා,
මිල මට්ටම් ඉහළ ගියා. ඒකම ගැටලු කීපයකින් මතුවුණා. විශේෂ ගැටලුව තමයි ග්‍රාමීය ආර්ථිකය සංසන්දනාත්මක විදිහට කල්පනා කරවහම මීට වඩා අඩු මට්ටමක තමයි තිබුණේ. ඒ කියන්නේ සාම්ප්‍රදායික ගොවිතැන යම්කිසි පසුබෑමකටපත් වුණා. අපි දැන් බලමු කොරියන් රජය කොහොමද මේ ප්‍රශ්නයට निराකරණය කරේ කියලා. ග්‍රාමීය ගොවිජනතාව යම්කිසි මට්ටමක අපහසුතාවයකටපත් වුණා ඔවුන්ගේ නිෂ්පාදනයට මිල ගණන් හම්බුනේ නැති හින්දා. එතකොට වැඩිපුරම භාණ්ඩ ආනයනය කිරීමට සිද්ධ වුණා කෘෂිකාර්මික භාණ්ඩ. මේ අනුව කොරියානු රජය විශේෂ කණ්ඩායමක් යොදලා මේ පිළිබඳව පරීක්ෂණයක් කරලා උන් තීරණය කරා ගොවියන්ගේ නිෂ්පාදන සඳහා ද්විත්ව ඒ කියන්නේ ඩුවල් ප්‍රයිස් එකක් තීරණය කරන්න. ඒ කියන්නේ රජය ගොවියන්ගෙන් භාණ්ඩ ලබා ගන්නෝ ඉහළ මිලකට රජය පාඩුවක් ලබාගෙන ඒව පාරිභෝගිකයන් අතර පත් කරනවා ඊට වඩා අඩු මිලකට. ඉතින් කොරියාවට දැන් මේ වෙලාවේ අරමුදල් පිළිබඳ ගැටලුවක් නැති හින්දා එය සාර්ථකව ක්‍රියාත්මක වෙන්න පුළුවන් වුණා. ඇත්තටම මෙම කෘෂිකාර්මික අංශය සහ කර්මාන්ත අංශයේ තිබුණු අසමතුලිතතාවය සම්පූර්ණයෙන්ම ඉතාමත් කෙටි කාලයකින් අවම වුණා. ඒ අනුව කොරියානු රජය 1970 සිට 80 දක්වා කාලය තුර මෙම කර්මාන්ත වලින් ඉතාමත් ඉහළ ප්‍රතිඵල ලබා ගත්තා. සාම්ප්‍රදායික කෘෂිකර්මෙන් දිවිගොවි කොරියාව කර්මාන්ත අංශයේ දියුණු කිරීම තුළින් ගොඩනැගීමට ගත් තීරණය නිවැරදි බව ඉහත සඳහන් ප්‍රතිපත්ති දෙකේ සාර්ථකත්වය මත තීරණය කරන්න පුළුවන්. පසුව කෘෂිකර්මාන්තයත් කර්මාන්තංශය වගේම දියුණුවටපත් වුණා අවශ්‍ය ක්‍රියාමාර්ගය ගත් නිසා. එතකොට තවත් ප්‍රතිපත්ති දෙකක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. අපි ඊළඟ වීඩියෝවේදී ඒ සාකච්ඡා කරමු. එතෙක් ඇයි අපිට බැරුණේ කියලා ඔයාලගේ අදහසක් කමෙන්ට් කරන්න. අපි නැවත හමු වෙමු.